ආයිබෝවන් ඔයාලා හැමෝටම මේ අලුත් අවුරුද්දේ පුංචි සිතුවිල්ලකින් මගේ වීඩියෝ එක අද ආරම්භ කරනවා. ජීවිතේ දිනන්න නම් පුංචි තැනකින් පටන් ගන්න ඕනේ. වැටෙන්න පුළුවන්. හැබැයි නැගිටින්න උත්සාහ දරන්න ඕනේ. වැටුණු තරමටම තමයි ජීවිතේ දිනන්න පන්නරේ ලබා ගන්න පුළුවන් වෙන්නේ. ජීවිතේ විවිධ හැලහැප්පිලි ඕනම වෙලාවක එන්න පුළුවන්. ඉතින් අපි හැමෝටම මුහුණ දෙන්න ඕන ගම් වතුර උදුරත් එහෙම එකක් නේ. එතෙන්දී වැටුණු මිනිස්සු අනන්තයි. නොවැටුණු මේ මල් වගේ ලස්සන සුන්දර හදවත් ඇති ආදරණීයන් ඒ වෙලාවේ අපි හැමෝටම උදව් කළා. අමතක කරන්න එපා. අසරණ සත්තුත් ඒ වෙලාවේ හිටියා කියලා. ඉතින් ඒ අයගෙන් ඒ ආදරණීයන්ට ලොකු රැකවරණයක් ලැබුණා. අපිටත් කරදර නොවුනාම නෙමේ. අපිටත් පුළුවන් විදියට ඉතින් ඒ අයට උදව් කළා. අපි වැටුණු වෙලාවේ අපිට උදව් කළ ඒ ආදරණීයන් හැමෝටම අනේක වාරයක් පින්. ඉතින් ජීවිතය කියන්නේ මේක තමයි. ජීවත් වීමත් එක්තරා කලාවක් නේ. ඒ කියන්නේ ජීවත් වීමත් එක්තරා මැජික් එකක් නේද? ධෛර්ය සම්පන්න සිතුවිල්ලකට පුළුවන් අපි හැමෝම නැගිටවන්න. අටලෝ දහමින් උගන්වන පාඩමත් මෙයාලා අපිට කියලා දීලා තියෙනවනේ. මෙන්න මෙයාලත් ඒ ව්‍යසනයට අහු වුණානේ. ඉතින් කොහොම හරි නැගිටලා එයාලත් කොහොම හරි පරිසරයට ජීවය දෙනවා. ඒ නිසා අපිත් ආයෙත් නැගිටින්න ඕනේ රටක් වශයෙන්. මොකද මේ ව්‍යසනයට අඩු වැඩි වශයෙන් අපි හැමෝම මුහුණ දුන්න නිසා. ඔන්න මගේ ගාඩන් එකට කෙටි කාලීන මල් ටිකක් එකතු කළා. ඔන්න අලුතෙන් එකතු වුණු මල් ටික බලන්නකෝ. ගහකොළ මල් වලින් ස්වභාව සුන්දරත්වයට එකතු කරන්නේ ලස්සන සිතුවමක්. ඉතින් ඒ සිතුවමේ සුන්දරත්වයේ විඳින අපි වගේම මේ වීඩියෝ නරඹන ඔයාලත් නිරාමිස සතුටක් ලබනවා ඇති කියලා මම හිතනවා. ඉතින් මම මේ වීඩියෝ කරන්නේ මගේ මානසික තෘප්තිය සඳහා. ඉතින් අපේ මානසික තෘප්තියද සෝභා සුන්දරත්වයේ විඳින්න පුළුවන් නම් ලොකු සහනයක් ලබා ගන්න පුළුවන්. අපි කොහොමද වැටෙන තැනින් ඉක්මනින් නැගිටින්න පුළුවන් જાතියක්. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. ලොකුවට හැම දෙයක්ම කරන්න ඕනේ නෑ. ජීවිතේ දිනන්න උදව් කරගන්න පුළුවන් පොඩි පොඩි දේවල් අපිට තියෙනවා. ඉතින් මේ ගොයම් පැල ටික දිහා බලන්නකෝ.
ලොකු ඉඩමක නෙමේ තියෙන්නේ. ඉතින් ඔයාලා මේ ගොයම් පැල හිටවලා තියෙන විදිය වෙන තැන්වල දැකලා තියෙනවද? ඔන්න ඉතින් එහෙම දැකලා තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. පේනවනේ මේක ගොඩ ඉඩමක්. මගේ මහත්තයා වත්තේ තියෙන වතුර රැඳෙන පොඩි ඉඩ ගඩක් ඒකට යොදාගත්තේ. ඒත් බලන්න කොච්චර සාර්ථකයිද කියලා. මේක ගොඩ ඉඩමක් නිසා ඒකට ගැලපෙන බීජ වර්ගය එයාගේ ඉස්කෝලේ ටීචර් කෙනෙක් තමයි දීලා තිබුණේ. ඉතින් ඔන්න එයාටත් මේ වෙලාවේ ස්තුතියි. ඉතින් ආර්ථිකයට පොඩි උදව්වක් මේකෙන් අපට ගන්න පුළුවන්නේ. ඒ වගේම ඔන්න ඉතින් සබා සුන්දරත්වය වැඩි කරගන්න ඉතින් මේ පැල ටිකක් දැන් එකතු වෙලා තියෙන්නේ. මේ ටිකට නම් ආරක්ෂක විධිවිධාන තර කරලා කියලා පේනවනේ. පොඩ්ඩක් එහැයින් මෝ පැටව 3 දෙනෙක් ඉන්නවා. ඉතින් එයාලා විටින් විට එනවා. ඒක තමයි ඔය ආරක්ෂක මුරකාවල් තර කරලා තියෙන්නේ. මේ බලන්න. ගොඩ ඉඩමක් වුණාට ලස්සනට වතුර රැඳිලා. හරි ලස්සනයිනේ. ඉතින් බලන්න අපි හිතුවොත් අපිට මොනවද කරන්න බැරි කියලා. ඔන්න ඉතින් වැස්ස කාලේ එළවලු පැලවලට හානි වුණානේ. ඉතින් වැස්ස කියලා බැලුවේ නෑ. ඒ දවස් වලට වවන්න පුළුවන් දේවල් මම මෙන්න මෙහෙම කණුවක් උඩ තියලා හදාගත්තා. මේ දම්පාට නිවිති දඬු දුන්නේ මගේ උසස් පෙළ ආදරණීය දියණියක්. ඔන්න ඉතින් එයත් සතුටු වෙයි මේක දැක්කම. ඉතින් මම නම් සතියට දෙවතාවක් 3 වතාවක් විතර මේකෙන් පළදාව ගන්නවා. හැබැයි එහෙම කරන්න නම් වේලපු ගොම මිශ්‍රණයත් එක්ක තමා මේ පස් මිශ්‍රණය හදා ගන්න ඕනේ. එතකොට ඒ වගේ අස්වැන්නක් ගන්න පුළුවන්. දන්නවද මේ කෝප්පකොලත් රසවත් ආහාරයක්. මැල්ලුම් හදන්න පුළුවන්. සම්බෝලයක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. හරියට නිකන් ගොටුකොළ සම්බෝල හැදුවා වගේ. ඔය ඉතින් ඔය පැකට් වල තියෙන්නේ මෑ බීජ ටිකක්. තව ලොකු පැල ටිකකුත් තියෙනවා. පේනවනේ 10 පැලක් තියෙනවා. ඉතින් මේ කහතවාන අපේ ආර්ථිකය ශක්තිමත් කරනවා. ඉතින් මේකත් මහත්තයාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි.
වැස්සට නම් අහු වුණා. හැබැයි ගොඩක් හානි වුණේ නැහැ. ඔන්න එහෙනම් රටක් වශයෙන් නැගී සිටින්න පුංචි පුංචි දේවල් ආර්ථිකය සරු කරගන්න පුළුවන් දේවල් අපි ගෙදරින් පටන් ගමු. ඒක අපි හැමෝටම කරන්න පුළුවන්. රටට බරක් නොවි අපේ ආර්ථිකය අපිට පුංචි පුංචි දේවල් වලින් සාර්ථක කරගන්න පුළුවන්. එතකොට අපි හැමෝටම දිනන්න පුළුවන්. ඉතින් අලුත් වීඩියෝකින් ආයෙත් අපි හමු වෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.